මේකට දැස් විසයි ඒල විභාග සඳහා ප්‍රයිවට් ඇපලිකේෂන් දාන්න ඇවිල්ල තියෙනවා. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝත් එකක්ම කරා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියන එක සහ මොනවද ඔයා පිළිපදින්න ඕනේ උපදෙස් කියන එක. ඉතින් ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ දාලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් හරියට පිළිවෙලට ඔක්කොම ටික කියවන්න. ඉතින් ඔයාට මේ වෙනකොට ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් ඔන්ලයින් පමණයි. ඒ කියන්නේ ප්‍රයිවට් අයදුම් කරනවා නම් ඔයාට පුළුවන් donors.lk කියන වෙබ්සයිට් එකෙන් සහ onlineexam.gov.lk කියන වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් Department of Examination කියන මොබයිල් ඇප් එකෙන් මේ අයදුම් පත්‍ර දාන්න. මේකද දැස් විසිහහිදී අපේල් විසි හතරද කලින් දාන්න ඕනි. ඒ වගේම ඔයාට මේකෙදි සල්ලි ගෙවන්න ඔන්ලයින් විදිහට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ බැංක් ක්‍රෙඩිට් කාඩ් වලින් එහෙම නැත්නම් පෝස්ටල් නැත්නම් තැපැල් මාර්ගෙන් ගෙවන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කර ඉවරනට පස්සේ ඔයා මේක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද ඔයාට අවශ්‍යතාවයක් ආවොත් ඔයාට මේක ඉතාල වැදගත් වෙනවා. මේ ප්‍රයිවට් ඇප්ලිකේෂන් දානවා නම් ඔයා රජයේ පාසලක මේවට ඉගෙන ගන්න බෑ. ඒ කියනවා අස්වීම් සහතිකය අරන් තිබීම අනිවාර්ය දෙයක්. ඒක පැහැදිලිව ඉන්ස්ට්‍රක්ෂන් වල දක්වලා තියෙනවා. ඉතින් ඔයා එහෙම නැත්නම් විභාග ලිව්වොත් එහෙම වගේ රිසල්ට් කැන්සල් වෙන්නත් ඒ වගේම ඔයාට විභාගවලට පෙනී සිටීම තහනම් කරන්නත් ඉඩ තියෙනවා කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. තමයි සමහර විෂයන් වල ප්‍රැක්ටිකල් උත් තියෙනවා ඒගොල්ලෝ තියරි පේපර් එකකුත් තියෙනවා. ඉතින් ඔය දෙකම ලිව්වොත් තමයි ඔයාගේ රිසල්ට් ලැබෙන්නේ කියන එකත් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විෂය අංක කිහිපයක් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ විෂයන් වල ඔයා ප්‍රැක්ටිකල් එක සහ තියරි පේපර් එක දෙකම ලිව්වොත් විතරයි ඔයාට රිසල්ට් නිකුත් කරන්නේ. ඒ වගේම තමයි මේකෙදි සබ්ජෙක්ට් පුරවනකොට ඔයාගේ ස්ට්‍රීම් එක ඒ කියන්නේ ආර්ට්ද කොමර්ස්ද මැත්ස්ද බයෝද කියන එක හරියටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් තුන අදාළ ස්ට්‍රීම් එකට ගැලපෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට දැන් නන් ස්ට්‍රීම් කියලා පෙන්නනවා. ඉතින් ඒ නන් ස්ට්‍රීම් තියෙන අයට අයිලන්ඩ් රෑන්ක් එක සහ දිස්ත්‍රික් රෑන්ක් එකක් දෙන්නේ නැති බවත් මේක සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා කම්බයින්ඩ් මැත්ස් කෙමිස්ට්‍රීත් එක්ක ඇක්ටිව් වගේ සබ්ජෙක්ට් එකක් කරොත් එහෙම ඒක මොකක්වත් ස්ට්‍රීම් එකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මැත්ස් වලට අදාළ වෙන්නේ නැහැ, බයෝ වලට අදාළ වෙන්නේ නැහැ. එම කිසි දෙයකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට දිස්ත්‍රික් රෑන්ක් එක සහ අයිලන්ඩ් රෑන්ක් එක නිකුත් කරන්නේ නැහැ කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ වගේම තමයි ඔයාට දාන්න පුළුවන් එක ඇප්ලිකේෂන් එකක් විතරයි. ඒක ඇප්ලිකේෂන් එක වඩා දැම්මොත් ඒකත් කැන්සල් වෙන්න පුළුවන්. ඒ වගේම ඒකට ලීගල් ඇක්ෂන් ගන්න පුළුවන් කියලාත් මෙතෙන්දි සඳහන් කරලා තියෙනවා. ඇඩ්මිෂන් එක හම්බුනාට පස්සේ මොකක් හරි ඇඩ්මිෂන් එකේ වෙනසක් කරන්න ඕන නම් ඔයාට පුළුවන් ඒක දින 7ක් ඇතුළත වෙබ්සයිට් එක කරා සිදු කරන්න. ඒ වගේම ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී දාපු ඩේටා වලයි ඔයාගේ ඇඩ්මිෂන් කාඩ් එකේ ඩේටා වලයි අතර වෙනසක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ පහත අංක වලට කෝල් එකක් දීලා ඒ බව දැනුම් දෙන්න. ඒ වගේම හැම පෞද්ගලික අයදුම් කරුවෙක්ම තමන්ගේ ස්ථිර පදිංචි ලිපිනය සහ දුරකථනයක් ඇතුළත් කරන්න ඕනි. එතෙන්දී ඔයාගේ පෞද්ගලික පාසලේ හෝ ජාත්‍යන්තර පාසලක ඒ වගේ ස්ථිර ලිපින හෝ දුරකථන අංක ලබා දෙන්න එපා කියලාත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න ඔයාලට පුළුවන් ඩෙන්ටිටි කාඩ් එක එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක හෝ වළංගු පාස්පෝර්ට් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට තාමත් ඩෙන්ටිටි එකක් ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් ග්‍රාම සේවක හරහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඩෙන්ටිටි එක ලබා ගන්න අයදුම් කරන්න. හැබැයි ඔයා එක්සෑම් එක ලියනකොටත් ඒ ඩෙන්ටිටි ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන තාවකාලික අනන්‍යතා අංකයක් ලබා ගන්න. ඒක ලබා ගැනීම අනිවාර්යයි ඔයාට ඩෙන්ටිටි එකක් හෝ පාස්පෝර්ට් එක නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එකක් නැත්නම්. ඒ වගේම ඔයාට විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවය තියෙන ශික්ෂයෙක් නම් ඔයාට පුළුවන් ඒවත් මෙතෙන් ඉදිරිපත් කරන්න. ඉතින් මේකේ තියෙන වැදගත්ම කරුණ තමයි ඔයා මේ විභාගෙදී එක කොටසකට හරි එක පේපර් එකක එක කොටසකට හරි පෙනී සිටියේ නැත්නම් ඔයාව විභාගයට පෙනී නොසිටි අපේක්ෂකයෙක් වශයෙන් තමයි සලකන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා මෙම විභාගයට අයදුම් කිරීමෙන් අනතුරුව එක් ප්‍රශ්න පත්‍රයක කොටසකට හෝ පෙනී නොසිටි අපේක්ෂකයින් පමණක් විභාගයට පෙනී නොසිටි අපේක්ෂකයන්ගේ සලකනු ලැබේ. එවැනි අපේක්ෂකයන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශන සඳහා බලපාන විභාග වාරය අවලංගු නොවන බැවින් ඒ සඳහා වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. ඒ කියන්නේ ඔයා එක කොටසකට ලිව්වේ නැහැ කියලා ඔයාගේ මේ ෂයි එක කැන්සල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෂයි එක ගණන් ගන්නවා. ඔයා දැන් ලියන සෙකන්ඩ් ෂයි නම් ඔයා සෙකන්ඩ් ෂයි එකේ මොකක් කර සබ්ජෙක්ට් එක ලිව්වේ නැත්නම් දැන් මේ ෂයි එක ඔයාගේ ඉවරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ තර්ඩ් ෂයි. ඉතින් එතෙන්දී ඔයා මෙඩිකල් ඉදිරිපත් කරන්න ඕනේ නැහැලු. ඒ වගේම කිසිම විෂයකට පෙනී සිටින්නේ නැත්නම් ඒකට තියෙන එකම සාක්ෂිය තමයිලු ඔයාගේ ඇඩ්මිෂන් කාඩ් එක සුරක්ෂිතව ළඟ තබා ගැනීම. ඉතින් ඒ සඳහා වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලාත් මෙතෙන්දී සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු ටික හොඳට හිතේ තියාගෙන ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මේක ගොඩක් අමාරු දේවල් කරන්න නැහැ. ඉතාලම ලේසියෙන් ඩේටා ටික ෆිල් කරන්න තියෙන්නේ. ඒ වගේම ඇප්ලිකේෂන් එක මතකතුව ඩවුන්ලෝඩ් කරලා තියාගන්න මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වුණොත්. ඔයාට ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී මුලින්ම තියෙන්නේ onlineexams.gov.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින් ඔයාගේ identity number එක ගහන්න. ඉතින් මම මේකට කලින් වීඩියෝ එකත් කතා කරා කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ නැත්නම් ලොගින් වෙන්නේ කියලා. ඔයා මුලින්ම ලොගින් වෙන්න නම් ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ.
ඉතින් ඒ විදිහට NIC නම්බර එක දුන්නට පස්සේ ඔයාලට OTP කෝඩ් එකක් එනවා දාපු නම්බර එකට ඒක ඇතුළත් කරලා ඩෑෂ්බෝඩ් එකට එන්න තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතනින් GCE A level examination 2025 කියලා. එතන ඉන්ස්ට්‍රක්ෂන් කියලා බටන් එකක් තියෙනවා. බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් එතන සිංහලෙන් ඉංග්‍රීසියෙන් වගේම දෙමළෙන් ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා. ඒගොම වීඩියෝ එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒක බලන්න. ඊට පස්සේ අපි next කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊළඟට එනවා ගලන් step 1 personal information කියලා කොටසක්. ඒකේ තාම සරල දේවල් ටිකක් තියෙන්නේ. ඒක ෆිල් කරලා next කියන එක දෙන්න. මෙතෙන් ඔයාගේ address එක හරියටම select කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට එක දෙවෙනි පියවර step 2 exam request. මෙතෙන් ඔයාගේ district එක ඒ වගේම town එක ඒ වගේම attempt number එක කියනවා කීවෙනි පාරද මේ ලියන්න කියන එකත් ඒ වගේම special education needs තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ ටිකත් fill කරාට පස්සේ ඔයාලට පුළුවන් next කියන එක දෙන්න. ඊළඟ එක ඉතාමත් වැදගත් කොටසක් ඒ තමයි subject information කියන එක. මෙතෙන් දුවා තෝරගන්න මාධ්‍ය සිංහලෙන් නම් සිංහල ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් නම් දෙමළෙන් ඒක හරියට fill කරලා ඔයාගේ subject එක හරියටම දාන්න. එතකොට ඔයා subject එක දාපුවාම ඔයාගේ subject stream කියන තැන ඔයාගේ stream එක පෙන්නයි. ඔයාගේ subject combination එක ගන්න stream එක නැත්නම් එතන non stream කියලා පෙන්නයි. ඉතින් එතෙන්ද ඔයාගේ non stream කියලා තිබ්බොත් ඔයාට district rank එකක් සහ island rank එකක් එන්නේ නැහැ. ඊට අමතරව එතෙන්ද ඔයා common general test එකට ඉදිරිපත් වෙනවද ඒ වගේම general english වලට ඉදිරිපත් වෙනවද කියන එකත් දාන්න තියෙනවා. ඉතින් මෙතෙන් ඉංග්‍රීසි කියන එක ඔයාලට කැම්පස් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක රිසර්ච් ෂීට් එකට විතරයි එන්නේ. හැබැයි ඔයා common general test එක නැත්නම් පොදු පරීක්ෂණය කියන එක අවම වශයෙන් එක්පාරක් හරි ලියලා ලකුණු 30ට වඩා අරන් තියෙන්න ඕනේ. ඊළඟට ඔයාලට තියෙන්නේ මොකක් හරි වෙනසක් කරන්න තියෙනවා. මෙතන මේ reset the exam application කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට වෙනස කරන්න පුළුවන් දැම්මම ඊට පස්සේ තියෙන ඔයාලට payment method එක තෝරන්න. මෙතෙන් දොර credit හා debit card වලින් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් postal department නැත්නම් තැපෑලෙන් ගෙවන්නත් පුළුවන්. ඉතින් තැපෑලෙන් ගෙවනකොට ඔයාලට මෙන්න වගේ reference number එකක් එනවා. ඉතින් මේ reference number එක දීලා තමයි ඔයා payment එක post office එකට කරන්න ඕනි. ඉතින් ඔයා තැපෑලෙන් මේ විදිහට payment එක කරාට පස්සේ ඔයාලට SMS එකක් එනවා. ඒ SMS එකේ link එකක් තියෙනවා. ඒක click කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ payment එක successful වෙලාද කියලා. ඒක success කියලා වැටලා තියෙනවා නම් ඔයාලට පුළුවන් application එක download කරගන්න. ඒ වගේම එතනත් අවශ්‍ය නම් exam වල දාපු data වෙනස් කරගන්න chance එකක් දීලා තියෙනවා. තවදුරටත් මොකක් හරි වෙනස්කමක් වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් එතනින් ඒ වෙනස්කම් කරගන්න. ඊට පස්සේ මේ application එක download කරලා ඔයා මේක print out එකක් කරන් තියාගන්න. මොකද ඒක ඔයාලට සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉස්සරහට අවශ්‍ය වෙයි. ඉතින් මේ විදිහට තමයි මේ application එක fill කරන්නේ.